ගමේ ගොඩේ ඕනෑම සුබ කටයුත්තකදී වගේම හවසට සෙට් වෙන නෑදෑයෝ යාළුවෝ අතරේ අපිට නැතුවම බැරි දෙයක් තමයි බුලත් පිට කියන්නේ. අපි හැමෝම අතරේ මේ තරම් ජනප්‍රිය වුණ අපි හැමෝම එකවරක් හෝ රස බලලා තියෙන ඔයා අද කන බුලත් පිට මුලින්ම කෑවේ කවුද? ලෝකයට මේ පුරුද්ද ආවේ කොහොමද කියලා බුලත් පිටේ ඉතිහාසය ගැන ඔයාට කවදාකම හරි හිතලා තියෙනවද? සමහර විට ඔයා මේ විට කපන ගමන් වීඩියෝ එක බලනවා ඇති. හැබැයි ඔයා නොදන්න ඇත්තම කතාව තමයි මේ පුංචි බුලත් පිට පිටුපස අවුරුදු 5000ක ඉතිහාසයක් හැංගිලා තියෙනවා කියන එක. ලෝකයේ මිලියන 600ක් මිනිස්සු ඇබ්බැහි වුණ අවසන් සිංහල රජුරුවොත් මැරෙන මොහොතේ ඉල්ලපු බුලත් පිටේ රතු පැහැති රහස හොයාගෙන අද අපි යමු රහස් මාවතේ අලුත්ම වීඩියෝ එකට. ලෝකයේ මිලියන 600කට අධික පිරිසක් අදටත් මේ රතු පැහැති රසයට ඇබ්බැහි වෙලා ඉන්නවා. හැබැයි මේක නිකම්ම නිකං විටක් නෙමෙයි. මේක පිටුපස ලේ හලපු සටන් රාජකීය රහස් වගේම අමුතු විදිහේ සංස්කෘතියෙන් හැංගිලා තියෙනවා. ඇත්තනම් බුලත් පිට කියන්නේ එක පුද්ගලයෙක් එක රැයකින් හොයාගත්ත දෙයක් නෙමෙයි. මීට වසර 5000කට එහා ගිය අතීතයකදී පැසිෆික් සාගරයේ දූපත්වල ජීවත් වුණු ඔස්ට්‍රේලියානු නාවිකයන් විසින් බුලත් පිට ලෝකයට හඳුන්වා දුන් බව සඳහන් වෙනවා. පුරාවිද්‍යාඥයන්ට පිලිපීනයේ පලවාන් දූපතෙන් හමු වුණු වසර 5000ක් පැරණි මානව ඇටසැල් සැකිල්ලකින් පුදුම සහගත දෙයක් හෙළි වෙනවා. ඒ තමයි මේ මිනිසුන්ගේ දත් බුලත් පිට හැපීම නිසා තදින් වර්ණ ගැන්වී තියෙනවා ඔවුන් දකිනවා. ඒ කාරණාවෙන්ම අද අපි කන බුලත් පිටේ මුල්ම රස බැලුවේ ඊට වසර 5000කට කලින් හිටපු දක්ෂ නාවිකයන් බව මැනවින් ඔප්පු වෙනවා. මේ නාවිකයන් තමන් යාත්‍රා කළ සෑම තැනකටම බුලත් සහ පුවක් රැගෙන යනවා. බටහිර දෙසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවටත් නැගෙනහිර දෙසින් පැසිෆික් දූපත් වලටත් මේ බුලත් පිට කන පුරුද්ද ව්‍යාප්ත වුණේ ඒ විදිහටයි. හැබැයි මේක නිකම්ම කෑමක් විදිහට ව්‍යාප්ත වුණේ නැහැ. බුලත් සහ පුවක් කියන්නේ දිව්‍යමය බලයක් සහිත දෙයක් බවට ඔවුන් විශ්වාස කරනවා. ඒ නිසාම තමයි අදටත් අපේ රටේ විතරක් නෙවෙයි ඉන්දියාව, වියට්නාමය වගේ රටවල් වල පවා ඕනෑම සුබ කටයුත්තකදී බුලත් අතක් පිළිගන්නවා අපිට දැක ගන්න ලැබෙන්නේ. මීට වසර 2500කට එහා ඉතිහාසයකදී පැරණි වෙළඳ මාර්ග ඔස්සේ ඉන්දියාවෙන් සහ ගිනිකොන දිග ආසියාවෙන් පැමිණි නාවිකයන් බුලත් සහ පුවක් අපේ රටට හඳුන්වා දුන් මුල්ම පිරිස විදියට නම් කරන්න පුළුවන්. ඉතින් ඔයා මේ මොහොතේ කන බුලත් පිට ලංකාවට ආවේ මීට අවුරුදු 2500කට කලින් බව ඔයා දැන් දැනගන්න ඇති. ඒ වගේම අපේ වංශ කතාවල බුලත් ගැන මුල්ම සාධකය පණ්ඩුකාභය රජ සමය දක්වාම දිව යන අතීතයකට උරුමකම් කියනවා. පණ්ඩුකාභය රජතුමා සහ ස්වර්ණපාලි කුමරිය මුණ ගැහුණු අවස්ථාවේ බුලත් කොළ ගැන ඉඟි හමු වී තිබෙන නිසා අනුරාධපුර යුගයේ ආරම්භයේ සිටම බුලත් අපේ රටේ ප්‍රචලිතව තිබූ බවට පැහැදිලි වෙනවා. හැබැයි වටිනාම දේ තමයි බුලත් පිට ලංකාව ඇතුලේ නිකම්ම කෑමක් වුණේ නැහැ. ඒක රාජකීය ගෞරවයේ සංකේතයක් බවට පත් වෙනවා. රජුට බුලත් පිළිගන්වන්න බුලත් වඩන රාල් නමින් වෙනමම නිලධාරියෙක් රජවාසලේ හිටිය බවට ඉතිහාස කතාවලින් පැහැදිලි වෙනවා. කාලයත් එක්කම මේ රාජකීය පුරුද්ද සාමාන්‍ය ජනතාව අතරට ගලාගෙන යනවා. ඕනෑම මගුල් ගෙදරකදී, මල ගෙදරකදී හෝ පන්සලේ පින්කමකදී බුලත් නැතුවම බැරි අංගයක් වෙනවා. ඒ වගේම බුලත් පිට අපේ රටේ කොයිතරම් මුල් බැසගත්තද කියනවනම් අදටත් අපේ රටේ ගම්මාන රසක්ම බුලත් සහ පුවක් මුල් කරගෙන නම් කරලා තියෙනවා අපිට දැක ගන්න ලැබෙනවා. බුලත් සිංහල, පුවක් පිටිය, බුලත් කෝපිටිය වගේ නම් ඒවට හොඳම උදාහරණ විදියට නම් කරන්න පුළුවන්. බුලත් පිටේ මුල් පරිණාමය ගැන කතා කරනකොට ඒ මුල් කාලයේ ඉතා පිරිසිදු ඖෂධීය සංයෝගයක් ලෙස තිබුණු බවට පෙනී යනවා. කාලයත් එක්කම මේට විවිධ දේවල් එකතු වෙලා ඇබ්බැහියක් බවට පත් වුණත් පැරණත් බුලත් පිට පස්පංගුව එහෙම නැත්නම් සප්තෝපචාර යන නම් වලින් හඳුන්වපු ශරීරයට ඉතාමත් ගුණද්‍රව්‍ය පමණක් අඩංගු රසවත් දෙයක් බව සඳහන් වෙනවා. නමුත් කාලයත් එක්ක මේ පිරිසිදු ඖෂධය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නවා. 16 වන සියවසේ පෘතුගීසි සහ ලන්දේසීන් පැමිණීමත් සමගම බුලත් පිටට දුම් කළ එකතු වෙනවා. අන්න එතනින් පස්සේ බුලත් පිට කියන්නේ සෞඛ්‍ය සම්පන්න දෙයක් නොවි පිළිකාකාර ඇබ්බැහියක් බවට පත් වෙනවා. අතීතයේ මිනිස්සු බුලත් පිට කෑවේ කට සුවඳ කරන්න වගේම ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නයි. ඒත් අද බුලත් පිට කියන්නේ මුඛ පිළිකාවට ප්‍රධානතම හේතුවක් බවට පත් වුණු දෙයක් වෙලා හමාරයි. බුලත් පිට ගැන තියෙන සංවේදීම කතාව අපේ රටේ අවසාන රජු වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට සම්බන්ධ කතාවක් වෙනවා. 1815 දී ඉංග්‍රීසීන් විසින් අල්ලාගත් පසුව රජතුමා පිටුවහල් කරන මොහොතේදී පවා තමන්ගේ රාජ්‍ය අහිමිවීමේ ශෝකයෙන් හිටපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අවසන් වරටත් ඉල්ලපු එකම දේ බුලත් පිටක් පමණක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ තරමටම බුලත් පිට කියන දේ අපේ ලේවලට වගේම සංස්කෘතියට බද්ධ වෙලා තිබුණු බව ඒ කාරණා වලින් මනාව පැහැදිලි වෙනවා. වර්තමානය වන විට ලෝකේ පුරා රටවල් 20කට අධික සංඛ්‍යාවක බුලත් පිට හෝ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කරන මිලියන 600කට අධික පිරිසක් සිටිනවා. ප්‍රධාන වශයෙන් ආසියාවේ සහ පැසිෆික් කලාපයේ රටවල මේ සංස්කෘතිය අංගයක් බවට පත් වී තිබෙනවා.
බුලත් පිට හැපීම දෛනික ජීවිතයේ අනිවාර්ය කොටසක් බවට පත්වුණු රටවල් විදිහට ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වගේම අපේ ශ්‍රී ලංකාවත් නම් කරන්න පුළුවන්. ඒ වගේම මියන්මාරය, තායිලන්තය, වියට්නාමය සහ කාම්බෝජය තුලත් ග්‍රාමීය ජනතාව අතර අදටත් බුලත් පිට ඉතාමත් ජනප්‍රියයි. ඉන්දුනීසියාව සහ පිලිපීනය තුල ගෝත්‍රික ජනතාව මේ සංස්කෘතික ආනන්දතාවයක් විදිහට දක්වනවා වගේම තායිවානය මහා පරිමාණයෙන් බුලත් පිට ව්‍යාපාරය කරන රටක් බවට පත්වී තිබෙනවා. පැපුවා නිව්ගිනියාව ලෝකයේ වැඩිම පිරිසක් බුලත් පිට කන රට බවට වර්තමානය වෙනකොට පත් වෙලා හමාරයි. අද වෙනකොට ඉන්දියාව විසින් නිෂ්පාදනය කරන ගුට්කා සහ පාන් මසාලා පැකට් ලෝකයේ රටවල් 50කට අධික සංඛ්‍යාවකට අපනයනය කරනවා. ඒ හේතුව නිසා බුලත් කොලේ නැතුව උනත් පුවක් දුම් කළ සැපීමේ පුරුද්ද අද වෙනකොට යුරෝපය සහ ඇමරිකාවටත් ඇතුළුව ලෝකයේ පුරාම ව්‍යාප්ත වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස බලපුවාම බුලත් පිටට වැඩිපුරම ඇලුම් කර රජතුමා විදිහට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අපිට හඳුන්වන්න පුළුවන්. රජු සතුව රන්වන් පැහැති ඉතා වටිනා බුලත් තෙප්පුවක් තිබූ අතර රජු සෑම විටම බුලත් පිටක් කපමින් සිටි බවට ඉතිහාස කතාවල සඳහන් වෙනවා. ඒ වගේම ඉන්දියාවේ මූගල් අධිරාජ්‍යයේ බලවත් පාලකයෙක් වුණු අක්බර් රජුත් බුලත් පිටට දැඩිව ඇබ්බැහි වුණු රජ කෙනෙක් විදිහට ඉතිහාසගත වෙනවා. ඔහු රජසභාවේ අමුත්තන් පිළිගැන්වීමේදී සහ ගිවිසුම් අත්සන් කිරීමේදී බුලත් පිටක් පිළිගැන්වීම අනිවාර්ය චාරිත්‍රයක් කර තිබෙනවා. 15 වන සියවසේ විසූ ඉතාලි ජාතික ලෝක ප්‍රසිද්ධ සංචාරකයෙක් වුණ නිකොලෝ කොන්ටි නම් නාවිකයා බුලත් පිට රස බලා එහි රසය ගැන ලෝකයටම මුලින්ම විස්තර කර බටහිර ජාතිකයා විදියට සැලකෙනවා. බුලත් පිට කියන්නේ නිකම්ම රසයක් විතරක් නෙමෙයි. ඒක ඇතුලේ නැතිවුණු රාජ්‍යයක අභිමානය සහ තමන්ගේ රටේ සුවඳ පවතිනවා. අදටත් අපේ කෞතුකාගාරවල තියෙන ඒ රන්වන් බුලත් තෙප්පු කිල්ලෝටය දිහා බැලුවාම අපිට ඒ අතීත උරුමය මැනවින් මතක් කර දෙනවා. අවුරුදු 5000කට එහා ඉඳන් ආපු අද අපි කන බුලත් පිටේ ඉතිහාසය ගැන ඔයා වටිනා දෙයක් මේ වීඩියෝ එක හරහා දැනගන්න ඇති කියලා අපි හිතනවා. ඔයත් බුලත් පිට කන්න ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මතක ඇතුව මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ වටින වීඩියෝ බලන්න රහස් මාවත subscribe කරලා එකතු වෙන්න කියන ගමන් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.